ආයිබෝන් යහළුවනේ. එහෙනම් මොන අදත් මම ආවා ඔයාලා වෙනුවෙන්ම තවත් ලස්සන කතාවක් අරගෙන. ලොක්කියේ උඹ මේ ටිකේම හුඟක් වෙනස් මගේ පුතේ. මොකක්ද උඹට වෙලා තියෙන්නේ? එහෙම දෙයක් නෑ අම්මා. නෑ නෙවෙයි. උඹ කොයි වෙලෙත් බය වෙලා ලොකු කල්පනාවක. රම්‍ය එහෙම කිව්වේ ලොකු කෙල්ලගේ දිහාට තියුණු බැල්මක් දාලා. කෙල්ල කොටහළු වෙලා අවුරුද්දයි. මේ ළඟකදී ඉඳලා ඒකිගේ හැසිරීම එහෙම්මම වෙනස්. තේරෙන්නේ නෑ මොන යකෙක් වැහිලාද කියලා. රම්‍යා කිය ගෙට ගියා. සුගත් මොකෝ මේ අම්මගේ දුවගේ සද්දේ? අනේ නෑ ලොක්කිගේ මෙලෝ සිහියක් නෑනේ. බැලුවොත් කල්පනාව. එක්කෝ අපි දැක්කහමත් ගැස්සෙනවා. නෝනේ බොරුවටනේ බය වෙන්නේ. ඔයා දැක්කහම අපිත් බය වෙනවනේ. සුගත් එහෙම කිව්වේ hina වෙවි. ඔයාට නම් හැම දෙයක්ම විහිළු. රම්‍යා ගස්සගෙන කුස්සියට ගියා. චූටී කෝ අක්කා? මාත් එක්ක ආවේ නෑ තාත්තා. ඉස්කෝලේ ගිහින් පොඩි දුව සනුදි විතරයි ගෙදර ආවේ. සුගත් බැලුවේ කලබල වෙලා. නෝනේ ඇයි? මොකෝ ලොකු කෙල්ල ගෙදර ආවේ නැත්තේ? අද ඉස්කෝලේ පන්ති තියෙනවා කිව්වද? නෑ සුගත්. ඒත් සමහර විට මිස් තියාගන්න ඇති. දැන් වෙනද වගේ නෙවෙයි රම්‍යා. පොඩ්ඩක් කල්පනාවෙන් බලන්න වෙනවා. සේපාලි ගෙදර ආවේ 4ට. ලොකු පුතේ මොකෝ මෙච්චර වෙලා? සුගත් එහෙම ඇහුවේ සෝදිසියෙන්. පන්තියක් තිබ්බ තාත්තා. හරි ගිහින් නාගෙන කන්න පුතේ. සුගත් ආයෙමත් වීල් එක අරගෙන ටවුමට ගියේ රෑ වෙනකල් කොහොම හරි හයර් එකක් දුවා ගන්න. සේපාලි නාගෙන කුස්සියට ඇවිත් කෑම බෙදා ගත්තා. කාගෙද ලොක්කියේ අද පන්ති? ඉංග්‍රීසි මිස්ගේ. සේපාලිගේ හැසිරීම ටික ටික වෙනස් වෙද්දී රම්‍යා තව සෝදිසි කරත් කිසිම දෙයක් හොයාගන්න නම් රම්‍යාට පුළුවන් වුණේ නෑ. චූටි පුතේ පොඩ්ඩක් අක්කට ඉස්කෝලේ පන්ති මේ දවස් ටිකේම තිබ්බද කියලා කාගෙන් හරි අහගෙන වරෙන්. හරි අම්මා. සනුදි විවේක වෙලාවේ කෑම කාලා අත සෝදගන්න ආවහම සේපාලිගේ ක්ලාස් එකේ අක්කලා කීප දෙනෙක්ම එතන හිටියා. අම්මා උදේ කිව්ව දේ සනුදිට මතක් වුණේ ඒ වෙලාවේ. නයන අක්කේ මේ ටිකේ ඔයාලට ඉස්කෝලේ ඇරිලා හවස පන්ති තිබ්බද? අනේ නෑ නංගි. එතකොට ඊයේ තිබුණෙත් නෑ. ඇයි? නෑ නිකං අක්කේ. සනුද ගෙදර ආවේ අම්මා හොයාගෙන. අම්මා මොකෝ චූටි පුතේ? අම්මා මේ දවස් ටිකේම අක්කලාගේ පන්තියේ අයට ක්ලාස් එකක් තිබිලා නෑ. ඊයේත් තිබ්බේ නෑ කිව්වා. මොකද්ද? රම්‍යාගේ ඔළුව කැක්කුමත් වැඩි වුණා. එතකොට කොහෙද මේ කෙල්ල මෙච්චර දවසක් පරක්කු වෙලා ගියේ? 4 වෙද්දි සේපාලි ගෙදර ආවේ. ලොකු කෙල්ලේ ඔබ කොහෙද මෙච්චර වෙලා ගියේ? පන්ති අම්මේ. කාගෙද? ඉංග්‍රීසි මිස්ගේ. හරි යමන් මිස්ගේ ගෙදර හොයාගෙන ගිහින් එමු. සේපාලිගේ ඇස් දෙක ලොකු වුණා. යමන් ආව කේන්තියට රම්‍යා හොඳටම ගැහුව සේපාලිට. කොහෙද උඹ ගියේ? කතා කරපන්. අම්මා කොච්චර බැන්නත් ගැහුවත් සේපාලි එක වචනයක් කිව්වේ නෑ. යන්න එපා උඹ ආයෙමත් ගෙයින් එළියට එක අඩියක්. අර පොඩි එකීත් මේව බලාගෙන උඹ වගේ හැදෙයි. යකෝ ගෙදර කොච්චර අගහිඟකම් තියෙද්දිද උඹටයි නංගිටයි උගන්වන්නේ. රම්‍යා මහ හයියෙන් අඬ බැන්න සේපාලිට. දවස් කීපයක් සේපාලිට ගෙදර ඉන්න සිද්ධ වුණා. රම්‍යා මේ අහන්නකෝ. ඇයි මේ මූණ එහෙමම තඩිස්සි වෙලා?
රෑ රම්යා එක්ක සුගත් කතා කළේ දරුවෝ නිදාගන්න ගියාට පස්සේ. බලන්නකො සුගත් ලොකු එකී දවස් ගාණක් ගෙදර ආවේ 4ට ඉස්කෝලේ පන්ති කියලා. ඒත් ඒකිට පන්තියක් තිබිලා නෑ. මොකද්ද? එතකොට ලොක්කි කොහෙද ගිහින් තියෙන්නේ? මට තේරෙන්නේ නෑ සුගත්. ඔයා බය වෙන්න එපා රම්යා. කෙල්ලෝ එක්ක පොඩ්ඩක් රෝන්දේ ගහන්න ඇති. සුගත් එහෙම කිව්වේ රම්යාට හදන්න. ආයෙමත් ඉස්කෝලේ යවුවත් ඇරෙන වෙලාවට සුගත් ගියා කෙල්ලෝ දෙන්න ගෙදර එක්ක එන්න. මොකෝ ලොක්කියේ මූණ එච්චර හොඳ නැත්තේ? මොකුත් නෑ තාත්තේ. සුගත් වීල් එකේ හයර් එකක් ආවේ නෝනා කෙනෙක් එක්ක. ඒ ඇවිත් ආයෙමත් යන්න හදද්දි තමයි එක දිගටම කෝල් එකක් ආවේ. කවුද? මේ සේපාලිගේ තාත්තද? ඔව්. කවුද මේ? මේ දුවගේ ඉස්කෝලෙන්. පුළුවන් ඉක්මනට තාත්තා එන්නකෝ සේපාලිගේ අම්මත් එක්ක ඉස්පිරිතාලෙට. හරි. සුගත් ගෙදර ආවේ හොඳටම කලබල වෙලා. රම්යා. මොකෝ මිනිස්සුયો මේ හොල්මනක් දැක්කා වගේ? ඉක්මනට ඇඳුමක් දාගෙන එන්නකෝ. ඇයි සුගත්? ඉස්කෝලෙන් කතා කරා. සේපාලිගේ තාත්තා දැහුවා. ඉතින් ඉක්මනට ඉස්පිරිතාලෙට එන්න කිව්වා. මොකද්ද? රම්යා අඬ අතට අහුවෙච්ච ඇඳුමක් දාගෙන කොණ්ඩේ එහෙන් මෙහෙන් අල්ලලා කටුවක් ගහගෙන වෙනදා කොහේ යන්න ලෑස්ති වෙන්න කිව්වත් වරුවක් යන රම්යා එක විනාඩියට දුවගෙන ඇවිත් වීල් එකට ගොඩ වුණා. අනේ දෙවියනේ මොකද්ද වෙලා තියෙන්නේ? රම්යා සුගත් හොඳටම බය වෙලා ඉස්පිරිතාලෙට දුවගෙන ආවේ. ඩොක්ටර් ඉස්කෝලේ දරුවෙක් එක්ක ආවද? ඔව් 29 වාට්ටුවට යන්න. හරි. සුගත් හති දාගෙන රම්යා එක්ක දිව්වේ 29 වාට්ටුවට. ඇයි ඩොක්ටර් මොකද්ද මගේ දුවට වෙලා තියෙන්නේ? පොලිසියෙන් ඇවිත් ඉන්නේ ඇයි සර්? රම්යා විතරක් නෙවෙයි සුගත් උනත් බය වුණා. පොඩ්ඩක් එන්නකො දෙන්නම. ඩොක්ටර් එක්ක සුගත් වගේම රම්යා ඩොක්ටර් එක්ක ආවා. ඒත් එක්කම පොලිස් මහතුරු දෙන්නෙකුත් ආවා. මෙහෙමයි. සේපාලිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මොකද්ද? රම්යාට හැමම කලන්තේ වුණා. සුගත් පුදුම වෙලා බලාගෙන ඉන්නවා. එහෙම දෙයක් වෙන්න බෑ මහත්තයෝ. සුගත් අඬනවා. රම්යා බොහොම අමාරුවෙන් අල්ලගෙන පුටුවෙන් වාඩි කරගත්තේ. සර් මගේ කෙල්ලට එහෙම දෙයක්? රම්යා බැලුවේ ඩොක්ටර් දිහා. ඔයාගේ දුවගෙන් කට උත්තරයක් අරගෙන තියෙන්නේ. මොකද්ද? කවුද සර් ඒ පාහරය? රම්යා වියරුවෙන් කෑ ගැහුවේ. රම්යා පොඩ්ඩක් කලබල නොවී ඉන්න. සුගත් කොච්චර කිව්වත් රම්යා පිස්සුවෙන් වගේ දැඟලුවා. දුවගේ කට උත්තරේ නම් තියෙන්නේ. මොකාද සර් ඕකා? තාත්තා මෙහෙම දෙයක් කරා කියලා. මොකද්ද? රම්යා ආවේශ වෙලා වගේ බැලුවේ සුගත්ගේ මූණ දිහා. මගේ දරුවට අනේ දෙවියනේ මං එහෙම දෙයක් කරන්න හිතුවේවත් නෑ සර්. ඒකි මගේම දරුවා. අපේ පළවෙනි දරුවා. අදටත් මට ඒකි පුංචි. සුගත් අඬන්න ගත්තා. සුගත් මන් මෙච්චර තමුසට ආදරේ කරද්දි මං කවදාවත් හිතුවේ නෑ තමුසේ මේ වගේ තිරිසනෙක් කියලා. රම්යා මහ හයියෙන් සුගත්ගේ ෂර්ට් එල්ලිලා අඬන්න ගත්තා. එනවා යන්න පොලිසියට. සුගත් පොලිස් මහත්තුරු දෙන්නෙක් පොලිසියට අරගෙන ගියා. අනේ සර් ඒ මගේ රත්තරන් පුංචි දරුවා. මං උදේ ඉඳලා මහ රෑ වෙනකල්ම වීල් එක දුවලා සල්ලි හෙව්වේ මගේ දරු පැටව් දෙන්න ලස්සන්ට උගන්නලා හොඳ රස්සාවල් අරගෙන දෙන්න සර්. සුගත් පොලිස් කූඩුවට වෙලා දවසම කළේ අඬපු එක. සුගත්ට දරා ගන්න බෑ. ඇයි ලොකු දුව
තමන් ගැන එහෙම දෙයක් කිව්වේ කියලා. රාම්‍යා දවස ගානේ ඇවිත් සුගත්ට බැන්නා. අඬ සාප කරා. කොච්චර නෑ කියලා කිව්වත් කිසිම කෙනෙක් සුගත් නිර්දෝෂී කියලා පිළිගත්තේ නෑ. සේපාලි එහෙම්මම පොලිස් භාරයට අරගෙන ඒ හරහා ළමා නිවාසයකට දැම්මා. ගමේ මිනිස්සු සුගත්ට උදේ හවස බැන්නා. දොස් කිව්වා. රාම්‍යා සුගත්ගේ මූණවත් බලන්න අප්පිරිය කළා. සේපාලිට දරුවා ලැබුණහම පොලිස් මහත්තුරු සුගත්ගේ DNA සේපාලිගේ දරුවගේ DNA චෙක් කරා. ඒත් ඒව පොඩ්ඩක්වත් ගැලපුණේ නම් නෑ. දැන්වත් ඇත්ත කියනවා. කවුද මේ දරුවගේ තාත්තා? පොලිස් මහත්තුරු තේරුම් ගත්තා සුගත් නිර්දෝෂී බව. මාස ගාණක් හිරේ ඉඳලා එළියට ආවත් සුගත්ට ආයෙමත් ගෙදර යන්න හිත හදාගන්න බැරි වුණා. රාම්‍යාගේ මූණ බලන්න තවත් දුවෙක් ඒ ගෙදර ඉද්දි කොහොමද සුගත් ගෙදර යන්නේ? නීතියෙන් නිවැරදි කාර්යයා වුණත් ගමේ මිනිස්සු තමන්ගෙම දුව විනාශ කරපු තිරිසනේ කියලා සුගත් ගැන හිතලා ඉවරයි. තනකොළ බෙහෙත් බෝතලයක් කඩෙන් මිලට අරගෙන වැඩි සෙනගක් නැති පාළු කැලේට ගිය සුගත් දරුවගේ කට උත්තරය නිසා වේදනාවෙන් සිත් තැවුලෙන් සදහටම ඇස් දෙක පියාගත්තා. ගෙදර කවුද? ගෙදර කවුද? සර්. සුගත් වහ බීලා. මොකද්ද? අනේ සර් මට කියන්නවත් එපා. ඔය මිනිස්සයයි මමයි පණ වගේ ආදරෙන් උන්නේ. ඒත් අන්තිමටම අපේ ලොකු කෙල්ල ඔය මිනිහා විනාශ කරලා දැම්මා. නෑ මිස්. ඒක ඔයාගේ මහත්තයා කරපු දෙයක් නෙවෙයි. ඔයාගේ දුවට දරුවා ලැබුණා. ඒ දරුවා සුගත්ගේ නෙවෙයි. මොකද්ද? ඔයාගේ මහත්තයා නිර්දෝෂී. මොකද්ද? රාම්‍යා මහ හයියෙන් අඬන්න ගත්තා. සුගත්ගේ මිනිය බලන්නත් ආවා. ඒ කමිසෙ සාක්කුවේ ලියුම් කඩදාහියක් තිබුණා. රාම්‍යා මං එහෙම කරේ නෑ. අපි ආදරය කරලානේ කසාද බැන්දේ. මං හරි ආස වුණේම රෝස මලක් වගේ දුවෙක්ට. එයා එනකල් මං කොච්චර ඇඟිලි ගැන්නද? ඇත්තටම ඔයා අරගෙන ආවේ ලස්සන දුවෙක්. එදා මං පුංචි මැණික වඩාගෙන කොච්චර ඇඬුවද? ටික එයා හුරතල් කරන්න හුරු වුණාම මට වැඩට යන්නත් ලෝභ හිතුණා. ඒත් මං කොහොම හරි දුක් විඳා. ඔයාලා සතුටින් තියන්න. හුඟ දවසකට දවසෙම මං උන්නේ උදේ තේ එක බීලා. ඒත් මට මතක් වුණේම ඔයාලගේ මූණ. තව දුවෙක් ලැබුණාම ඒත් මං ආස වුණා. පුළුවන් හැම දෙයක්ම කරේ ඔයාලගේ සතුට වෙනුවෙන්. දරුවෝ නිදාගන්න කාමරේට මං කවදාවත් රැට ගියේවත් නෑ. උන් දෙන්න මගේ පණ. මං දන්නේ නෑ ඇයි මං එහෙම දෙයක් කරා කියලා ලොක්කි කිව්වේ කියලා. මට දුක පණ වගේ ආදරය කරපු මගේ රෝස මල මං එහෙම දෙයක් කරා කිව්වහම රාම්‍යා ඔයා මාව එක බින්දුවක් විශ්වාස කරා නම් මට හුස්ම ගන්න හේතුවක් තියෙන්න තිබුණා. නීතියෙන් මං නිර්දෝෂී වුණත් සමාජෙට මං මගේම දරු පැටියා කෙලෙසූ නරුමයෙක්. ඉතින් මං මැරි ජීවත් වෙලා මොකටද? වීල් එකේ කැබින් එකේ බැංකු පොත් 3ක් ඇති. දරුවෝ දෙන්නට උඹට මං එකතු කරපු සල්ලි. රාම්‍යා අඬ සුගත්ගේ ළඟ කෑ ගැහුවත් යන්න ගිහින් ඉවරයි. සේපාලි ඇත්ත කියනවා. තමුසෙගේ බොරු කට උත්තර නිසා අන්න තාත්තා වහබීලා මැරිලා. මොකද්ද? සේපාලිට දරාගන්න බැරි වුණා. මොකද්ද? අනේ බොරු නේද සර්? මගේ තාත්තා මැරුණේ නෑ නේද?
මේ බලනවා. සුගත් මැරුණු තැන ඉඳලා ගත්තු ෆොටෝස් පොලිස් මහත්තුරු සේපාලිට පෙන්නුවා. ඒ මනුස්සයාට කරන අවසන් ගෞරවයක් විදිහට හරි ඇත්ත කියනවා. මං කියන්නම් සර්, මං කියන්නම්. ගමේ රංග කියලා අයියා කෙනෙක් ඉන්නවා. පුවක් පොල් කඩන්නේ. එයා හැමදාම මාත් එක්ක කතා කරනවා. මං එනකල් මග බලාගෙන ඉන්නවා. ටික දවස් ගෙවෙද්දි අපි ආදරවන්තයෝ වුණා සර්. මං පහළ නාන තොටුපළට ගියාම හුඟක් දවසට එයත් ආවා. එක දවසක් මං නංගි එක්ක නාන්න ගියා. නංගි නාලා ගෙදර දිව්වා. චීත්තේ ඇඳගෙන මම තනියම නානා හිටියේ. ටික හවස් වෙමින් තිබ්බා. එක පාරටම පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් මාව තුරුළු කරගත්තා. ඒත් එක්කමයි මගේ කටත් අතකින් වැහුනේ. ඒ රංග අයියා. නාල ඇඳුම් අඳින මඩුවට රංග අයියා මාව එක්ක ගියා. සීතලේ වෙවුලන මාව එයා ආයෙමත් තුරුළු කරගත්තා. ජීවිතේ පළවෙනි වතාවට මං පිරිමියෙක් ඉස්සරහා නිරුවත් වුණා. එදා ඉඳලා හුඟක් දවසට රංග අයියා මාව එහෙ මෙහෙ එක්ක ගියා. ක්ලාස් කියලා මට එන්න කියලා එයා රණ්ඩු කරාම මට යන්න වුණා. ඒත් ගෙදරට මම ක්ලාස් ගියේ නෑ කියලා අහු වුණා. අම්මා මාව ගෙදර තියාගත්තා. අන්තිමටම තාත්තා හවස ඉස්කෝලේ ළඟට අපිව එක්ක යන්න ආවා. ඒත් මං දන්නේ නැති වුණාට මගේ බඩේ රංග අයියාගේ දරුවෙක් ඉඳලා සර්. ඉතින් මොකටද තමුසේ බොරු කිව්වේ? තාත්තා මෙහෙම දෙයක් කරා කියලා? මට රංග අයියා එහෙම කියන්න කියලා තිබ්බේ සර්. මට වයස නැති නිසා. ඒත් මං කවදාවත් හිතුවේ නෑ සර්. මං නිසා මගේ තාත්තගේ ජීවිතය මෙහෙම නැති වෙයි කියලා. සේපාලිට දරා ගන්නම බැරි වුණා. අඬන්න වුණා. තාත්තට තමන් කරපු විනාශ නිසා. අදටත් සේපාලි අඬ දුක් වෙනවා. රම්‍යා තමන්ගේ මහත්තයා අවිශ්වාස කරපු එක නිසා අදටත් හිතින් විඳවනවා. රංග අදටත් හොයා ගන්නවත් නෑ. ඉතින් යහළුවනේ, මේ ඇත්ත කතාවක්. ඉතින් අහිංසක නිවැරදිකාරයෝ කී දෙනෙක් අපි මෙහෙම බොරු චෝදනා නිසා අසරණ කරනවා ඇද්ද? ඉතින් කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරන්න ඉස්සෙල්ලා 10 වාරයක් හිතන්න. සමහර විට අපේ ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන මේ හැම දෙයක්ම ඇත්ත නොවෙන්න පුළුවන්. මේ නිර්මාණයේ සම්පූර්ණ අයිතිය කර්තෘ DAR ලක්ෂිකාවන මා සතුයි. මේ කතාව ගැනත් ඔයාගේ අදහස අපිට කමෙන්ට් කරන්න. ආයෙමත් එන්නම් තවත් ලස්සන කතාවක් අරගෙන.